this is correct. මේක හරියි. මට කියන්න අවශ්‍ය වෙනවා දවස් දෙකේ ට්‍රිප් එකක්. බලන්න කොයිදද හරි කියලා. මම දෙකක් ලියනවා. 2-day trip. දින දෙකේ ට්‍රිප් එකක්. 2-day trip. අනික බලන්න 2 days trip. දින දෙකේ ට්‍රිප් එක. We will go on a 2 days trip කියලා දවා කියන්නේ. We will go on a 2 day trip කියලා දවා කියන්නේ. දැන් ඔයාලට හිතෙනවා මෙතන දෙකක්නේ. 2 days. 2 days trip දෙකක් නිසා මෙතන plural එකෙන් කියන්න ඕනේ 2 days trip. මේක හරි කියලා ඔයාලට හිතෙයි. දැන් පුතේ මතක තියාගන්න. මෙතන trip කියන්නේ විනෝද චාරිකාව. ඒක noun එකක්. අපි ඒක ඉස්සරහින් adjective එකක් තියන්නේ. එතකොට ඔයාලා 2 days කියලා කියන්න බෑ. මේක වැරදි. This is wrong. ඔයාලා 2 day trip. This one is correct. 2 day trip. දැකනේ. 2 day trip. මම දැකලා තියෙන ගොඩක් ළමයි ලියනකොට මේක 2 days කියලා ලියන 2 days trip. එහෙම ලියන්න බෑ. 2 day trip. පැහැදිලි නේද? 2 day trip. හැබැයි මෙහෙම හරි. දැන් අපි දින දෙකක් අපි trip අයින් කරනවෝ. දින දෙකක් නම් අපි එක දිනයක් නම් කියන්නේ 1 day. එක දිනයක් නම් කියන්නේ 1 day. මේක හරි එක දිනයක්. දින දෙකක් නම් 2 days. ඒක හරි. නේද? 2 days දින දෙකක්. මේක හරි. ඒතකොට මෙතන plural නේද? මෙතන plural එක තිබ්බා. මෙතන singular එකක් නිසා singular තිබ්බා. මේක හරි. හැබැයි මෙතන නාමපදයක් යනකොට adjective එකක් විදිහට ගන්නකොට ඔයාලට එහෙම කියන්න බෑ නේද? මට කියන්නේ මෙහෙම. ඔයා කියන්නේ 1 rupee coin. 1 rupee coin. අන්න රුපියලේ කාසියක් 1 rupee coin. correct. රුපියල් දෙකේ කාසියක් කියනකොට ඔයා කියන්නේ මෙහෙම. 2 rupee coin. correct. 2 rupee coin. මේක හරි 2 rupee coin. 1 rupee coin රුපියලේ කාසිය. 2 rupee coin රුපියල් දෙකේ කාසිය. ඔය මෙහෙම කියන්න එපා. 2 rupees coin. wrong. ඔයාලට මෙහෙම කියන්න බෑ 2 rupees coin. හැබැයි 2 rupees හරි මේක හරි. 2 rupees. correct. 2 rupees. නේද රුපියල් දෙකක් 2 rupees. ඒක හරි. 2 rupees. හැබැයි ඔයා රුපියල් දෙකේ කාසියක් නම් 2 rupee coin. පැහැදිලිද? දවා දත් බුරුසුවට toothbrush නේ කියන්නේ teeth brush කියන්නේ නැහැ. නේද? දත් බුරුසුව toothbrush. ඔය teeth brush කියන්නේ wrong. teeth brush නෙමෙයි. එහෙනම් දත් වලට කියන්නේ teeth ඉඳ. ඔය teeth brush කියන්න පුළුවන්. නේ? toothbrush දත් බුරුසුව. 1 day English camp. තනි දවසේ ඉංග්‍රීසි කඳවුරක්. 2 day English camp. 3 day English camp. 4 day English camp. 4 days English camp නෙමෙයි. පැහැදිලිද? එහෙනම් ඔය නාමපද විස්තරේ තියන්න ඕනේ singular. right? ගොඩක්